ඔබට විතරක් නෙමෙයි මටත් එපා වෙලා තියෙන්නේ. නිදහසේ බෙදාගත්තු බත් එක්ක කන්නත් නැහැ. මට නම් මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. ළමයාගේ ඉන්ටර්නැෂනල් ස්කූල් ෆීස්, ක්ලාස් ෆීස්, වෑන් ෆීස් සැරුණම මට කියලා මගේ ජීවිතයක් නැද්ද? මට කියලා මං අලුත් ඇඳුමක්වත් ගත්ත දවසක් තියනවද? අඩුම යාළුවෙක් එළියට ගිය දවසක්, අම්මලාගේ ගෙදර ගිය දවසක්. මගේ ජීවිතේ හොඳම තරුණ කාලේ මේ ළමයා වෙනුවෙන් විනාශ වෙලා යනවා. ඔබට විතරක් නෙමෙයි මටත් එපා වෙලා තියෙන්නේ. නිදහසේ බෙදාගත්තු බත් එක්ක කන්නත් නැහැ. මාත් මැරලා වැඩ කරලා එන්නේ. රෑ තිස්සේ නිදිමා රාගෙන ඕටීට් කරනවා. ළමයා ඉපදුන දවසේ ඉඳන් මට කියලා මොනවද මං කරගෙන තියෙන්නේ? මේක නම් මහා කරුමයක්. තාත්තා මං නිසානේ ඔයාලා රණ්ඩු වෙන්නේ මං කොහේ හරි යන්න. අනේ මගේ නත්තනම් පුතේ. ඔයා අපිට කරදරයක් නෙමෙයි. තාත්තා විහිළුවට කිව්වේ මගේ පුතේ එක්ක. සමාවෙන්න මැනික මම විහිළුවටනේ කිව්වේ පුතේ. නේ මගේ රත්තරන් පුතේ. කාර් ලීසින් ගෙවා ගන්න බැරුව, බිල් ගෙවා ගන්න බැරුව, සල්ලි මදි වෙලා ප්‍රශ්න අස්සේ හිර වුණාම ඒ හැම කේන්තියක්ම හැම ආතතියක්ම පිට කරගන්නේ දරුවෝ ඉස්සරහින්ද? සල්ලි ප්‍රශ්න මැද නොදැනුවත්වම දරුවා නිසා නිදහස නැති වුණා මහා කරුමයක්. දරුවට තමයි සල්ලි ඔක්කොම යට කරන්නේ. ඔබ කියන මෙන්න මේ වගේ වචන නිසා දරුවන්ගේ පුංචි හදවත කීතු වලට බිඳිලා මැරලා යනවා. දරුවන්ට මිල අධික සෙල්ලම් බඩු අරන් දෙනවට වඩා සුපෝකභෝගී ජීවිතයක් ඔවුන්ට දෙනවට වඩා ඔවුන් එක්ක ආදරෙන් ඉන්න එක, ආදරණීය වචන ඔවුන් එක්ක කතා කරන එක ඉතාමත් වටිනවා. මොකද දෙමව්පියන්ගේ ප්‍රශ්නවලට දරුව පලි නැහැ. පරක්කු වෙලා පසුතැවෙන්නේ නැතුව දැන්ම ඉඳන් දරුවන්ගේ ලෝකය ආදරයෙන් පුරවන්න. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.